සාදරයෙන් ආදරයෙන් පිළිගන්න සදිගේ මේ YouTube channel එකේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකට. ඉතින් යන්නේ අද thumbnail එක දැක්ක හැටි ඔයගොල්ලෝ දැනටපත් දන්නේ නැති මොකද්ද වීඩියෝ කියලා. ඉතින් මොන නැත boys and girls blood strike එකේ අලුතෙන් event එකක් ඇවිල්ලා තියෙන hot zone event කියලා. ඉතින් යන්නේ අද වීඩියෝ මම යන්නේ ඒ event එක play කරලා ඔයගොල්ලෝ full review එකක් දෙන්න. හරි match එකට දෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය channel එකට අලුත් කෙනා නම් යටින් තියෙන subscribe button එක ඔබලා channel එක support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි boys and girls අපිට තාම හෙල වෙන්න දෙන්නේ නැහැ. ඉදන්නේ මන් දන්නේ මේක භාග්‍යයක් නෙවෙයි බය වෙන්න දෙන්නේ නැහැ. hari what's up hello hari අපේ ටීම් එක අවුලක් නැති ටීම් එකක් අපි කොහොමද මේ මැච් එක දිනන්න ඕන boys and girls හරිද දින්නත් අනිවාර්යෙන් channel එක subscribe කරලා යන්න hari boys and girls දැන් ගැම්මර පටන් ගන්නවා ගැම්මර මැච් එක පටන් ගන්නවා okay let's go hari boys and girls කොහේ ඉන්නවද දන්නේ hari අපි ෂේපේ මං සාමාන්‍ය ගන්න වෙට්ටනේ ඉතින් boys and girls ඕගොල්ලෝ මේ ගැන ගොඩක් දැනගන්න ඕනේ ඒ කියන්නේ ඕගොල්ලෝ सामान्य पाविච්චි කරන තුවක්කුව තියෙන්නේ. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරන තුවක්කුව ඕගොල්ලෝ ලෝඩ් අවුට් එකට සේව් කරගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳට හැන්ඩල් කරගන්න පුළුවන් තුවක්කුව. ඕගොල්ලෝ ලෝඩ් අවුට් එකට සේව් කරගන්න boys and girls. ඒතකොට අපිට මේ අපේ ලෝඩ් අවුට් එකෙන් තමයි අපිට මේක තෝරන් ගහන්න පුළුවන්. හරි boys and girls අපිට වටෙන් ගිහිල්ලා බලමු. ඉතින් boys and girls මේකේ ගෝල් එක තමයි අපිට පුළුවන් තරම් කිල් ගන්න ඕන. හරිද? ඒක කිල් ගත්තාම උඩින් පේන හැටියට boys and girls අපිට පොයින්ට් දෙනවා. හරිද? ඒ පොයින්ට් දිනලා අන්තිමේ පොයින්ට් 100 ගානක් 200 ගානක් වගේ ගියාම අපිට දිනන්න පුළුවන්. හරි අපි ටිකක් කිල් දාගන්න බලමු. ෂේප් එක අනික වාසියක් තමයි අපි ආයේ මැරුණොත් අපි සදාට මැරෙන්නේ නැහැ. එක සැරම රීස්පෝන් වෙනවා. හරි මේ ඩයල් එක කොහෙ ඉන්නවද දන්න පුස් ගාලා කිලක් දාගමු. හරිද? ෂේප් එකෙන් අන්න එකේ මතුණා ගහපන් ඉක්කන. හරි හෙඩ් ෂොට් එකක් ගාගත්තා. කොහෙ ඉන්නවද දන්නේ නැහැ මම මට හීල් කරගන්නත් ඕනේ. ඕකේ. අඩේ අයියෝ මැරුණා. hari අපි ආයෙ වාර ස්පෝන් වෙලා පල්ලේ ගමුගේ ඊතන් දාගෙන ඉන්න බෝටේ අමේ ඉන්නේ කොයි වරේ මේ වරේ ඔන්න බෑම් එක සැරේ ගන්නවා අඩේ නෝවා ඒ ගහන්න එපා පිස්සෝ වගේ මම පිස්සෝ වගේ ආවලු මේ හරිද මුගේ හරියට රීකෝයිල් එක මුන් කන්ට්‍රෝල් කරගෙන ගහන්න හරිය ඉස්සරහට ගිහිල්ලා බලමු තව ඉන්නද කියලා අමින් ඉන්නගේ අඩේ කොහෙද මුන් ඉන්නේ මේ කවුරු මට වැඩි දින හැදී දැන් hari kita දාගත්තා පලයන් මෙන්න මේක මරලා දාමු බුස් ගාලා හරි boys and girls මෙන්න මෙතනත් එකෙක් ඉන්නවා අඩේ හරි අපි ආයෙ වාර ස්පෝන් මේ හැබැයි මේ ඊතන් කියන එක සුබරේට ගන්නවා ඒ කියන්නේ හතුරුන්ගේ ටීම් එක හරි boys and girls ෂීප් එකේ ගිහිල්ලා ෂීප් එක ගන්න ඕන හරි මෙන්න මෙතන එන්න අපි boys and girls ටික ඉස්සරහට යන් ෂීප් එකේ යන් කොහෙන් ගහයිද දන්නේ නැහැ මට ෂුවර් නෑ අපි මෙතන අන්නේ අර එකෙක් ඉන්නවා එයා මරවුවා පුස් ගාලා හරි අන්න මෙතන එකේ ස්පෝන් වුණා ඔබට ඉතින් මරන්නේ තමයි මචං ඒක වෙනම කතාව හරි අශේප් වේම් බෝස් ඇන් ගර්ල්ස් වටෙන් ගිහලා ගහනවා මෙන්න ඉතින් පලිගමු මේක තමයි එකම chance එක මෙරියා අඩේ අයියෝ වටෙන් ගහවනේ දෙන්නේ මට ගහලා උල පේන හැටියට හරි ආය වාර ස්පෝන් වුණා ගැම්මර කද්ද මෙතන තියෙන සීන් එක හරි නම් ඊවල් මැරෙන්න ගැම්මක් hari boys and girls shape එක වටෙන් යන් අර මගේ බුලට් උත් හතර හැදියේ රීලෝඩ් පහරක් දාගන්න ඕන ඉක්වන්ට කොහෙද මෙයා ඉන්නේ ඒ මෙතන කෙනෙක් ඉන්න එයා මරයි මං හිතන්නේ ඕකේ රීලෝඩ් කරගෙන යන්න ඕන boys and girls නැත්තම් ආයේ වලියට ගිහිල්ලා කන්නේ නම් බානක අය shape උඩින් ගිහිල්ලා බලමු අන්න උදර ඉන්න ඊතන් මරවුවා පලිගත්තා අය කොහෙන් ස්පෝන් එකක් දන්නේ මං හරියට දන්නේ නැහැ දැන් boys and girls ඔයගොල්ලෝ උඩින් පේන විදියට අපේ ටීම් එකට 84ක් පොයින්ට්ස් තියෙනවා හතුරුන්ගේ ටීම් එකට 67ක් තියෙනවා හැබැයි නරගන්නේ නැහැ හැබැයි වැඩි නෑ අඩුයි අඩේ කොහොමද මොකද මම මේක වෙච්චලා වෙලා යන්නේ රීලෝඩ් වෙන්න හරි boys and girls කිල් පහයි හරි ස්ට්‍රීක් එක ගියව ගැම්මඩ අම්බෝ නෝ යා කොහෙන්ද ගන්නව ඉඩ දීපා යන්න කොයි යා එක්කන්න boys and girls ගැම්මඩ නේද කොහෙන් ඉදේ දන්නේ මුන් ටික ඒ වටෙන් ගහන සෙට් වෙන්නේ මෙතන ගෑනුගේ යනවා දැක්කම අයියා මාරලා පුස් ගාලා හරි boys and අන්න ඔතන එක්කෙනෙක් ඉන්නනවා ගැම්මඩ කිල් 6 දැන් මෙන්න මේකේ මරමුද අයියෝ රීලෝඩ් වෙන්න වෙලා අඩේ කිල් ඉස්තුවා කියනවාකෝ අයියෝ ඊතනේ අවුන් මරලා ඉවරයි අඩ අරු ගහනවනේ සුබිරට හරි කිල් 8යි කිල් 8යි අඩේ මං ගහනවනේ අවිශේපේ වටෙන් ගිහලා බලමු boys and girls මං හිතුවේ වෙන මේ කියලා සිරා හරි අවියන් ගැම්මට
අනංගේ මොකද යා කිල ඉස්සුවනේ සෙට් වෙන්නේ නැහැ. කිල උස්සන්නේ ඊත අඩේ පිස්සෝ වගේ ගහනවා බා. එන්නේ පොඩ්ඩක් අතුන්ගේරියා ක්‍රොස් එක රතුනත් ඇති අපි වෙඩිය. හරි බොස් ඇන්ඩ් ගර්ල්ස් ගැම්මනේ ෂේප් එක. හරිද? කොහින්ද දන්නේ මේ මිස්ලා. කොහෙද ඉන්නේ? අඩේ කොහෙන්ද තිබ්බ මට නෝවා. අර මෙතන එකෙක් ඉන්න අඩෝ කියලා දාගනින් මරම. අඩෝ මේක රීලෝඩ් එකක් කරන්න පැයක් වගේ යනවා බා. එච්චර යන්න මං කියන්නේ හෙන්න වෙලා යනවා. ඔයගොල්ලෝ තේරෙන්නද මං කියන්නේ යන්නේ? හරි මොනවාද අපි වටේ ගිහිල්ලා බලමු බොස් ඇන්ඩ් ගර්ල්ස් ගැම්මල. හරිද? අඩේ දෙන්නෙක්ම මට ගහලා සෙට් වෙන්නේ නැහැ. හරිද? සෙට් වෙන්නේම නැහැ. හරි බොස් ඇන්ඩ් ගර්ල්ස් දැන් ගහන පලි ගන්නද ඔක්කොලාවෙම කියන්න බෑ කයිද කියලා. මෙන්න මෙතන ඊතන ඉන්න ගහපන්. අයිතන මරුවා. දුවපන් එකට හීල් කරගන්න ඕනේ අයිනකට ගිහිල්ලා රීලෝඩ් කරගන්නත් ඕන බොස් ඇන්ඩ් ගර්ල්ස් වෝක්කුව. හරි මොකද කියෝ අඩේ අඩෝ සිරහාට නෝ කොහෙන්ද දන්නේ ආවේ. අය මොනවාද ඒ හතුරුන්ගේ ටීම් එකට අනේ අපේ ටීම් එකට ගොඩක් ලකුණු මම දැක්කේ නිකන් හතුරුන්ගේ ටීම් එකට ගොඩක් තියනවා වගේ. හරි මොනවාද බොස් ඇන්ඩ් ගර්ල්ස් තව ටිකක් වගේ තියෙන මේක දිනන්න හිලෝ දෙයක්. ඔය වටෙන් ගිහලා මම දැක්කේ මොකක් කර ඉන්නා වගේ. හරි බොස් ඇන්ඩ් ගර්ල්ස් රීලෝඩ් කරගෙන යන්න ඕනේ නැත්තම් දන්නේ නැහැ කන්න වෙන හැටි. හරි මොකද මේ ඌයි අයියෝ මන් දන්නේ. හරි කිලි ඉස්සුවනේ අවුලන්නේ. හරි බොස් ඇන්ඩ් ගර්ල්ස් ගැම්මර වටෙන් යා. හරි කොහෙද මේ මිස්ලා ඉන්නේ? කොහෙද අඩේ අයියෝ මන් දන්නේ බං. හැබැයි දැන් අපිට 196ක් තියෙන පොයින්ට්ස් දෙන්න පුළුවන් වුණොත් ගැම්මත් තමයි ඒ රුවකට බිත්ති හරි හිල වෙලා නේ මන්දා. ෂේප් එක බොස් ඇන්ඩ් ගර්ල්ස් ගැම්මර කොහෙන් එයිද දන්නේ මේ මිස්ලා. එපාම කරපේන මිස්ලා. හරිද? කොහෙද මේ මිස්ලා ඉන්නේ? මේ ඉන්නේ. ඕකේ නයිස්. පලි ගත්තා රිවෙන්ජ් එකක්. කොහෙද බොසෝ ඉන්නේ? අඩේ ඕකේ නයිස්. නයිස්. හොඳ කෙනෙමිගේ ඒ වෙක්ටර් ගනි වෙක්ටර් එකට බුලට් අඩුයි බොස් ඇන්ඩ් ගර්ල්ස් රීලෝඩ් පාරක් අඩේ. අඩෝ රීලෝඩ් හරි ගාබ හරි කියලා දාගත්තා ගැම්මක් හරිද ඔන්නට අඩ උඩ පයින්න හොඳ නැහැ කන්න වෙයිද දන්නේ නැහැ. බොස් ඇන්ඩ් ගර්ල්ස් වටේ අඩේ ස්ක්‍රිප් යූ නෝවා. ඕකේ අනංගේ අරයා කියලා දාගත්තා බොස් ඇන්ඩ් ගර්ල්ස්. රීලෝඩ් එක අඩ තැන්ක්ස් බ්‍රදර්. අපේ ටීම් එකේ ගෑවුවා උට. මම මේ යන්න හොඳ නැහැ. හලෝ මෙහෙට මේ තමයි එනිමිස්ලා ස්පෝන් වෙන්නේ මං කිව්වා ඉතින් අම්මාන කෑවා. හරි එහෙම තමයි තිඩාගෙන අඩුන් වෙන හරි මොනවා නැද වටේ බොස් ඇන්ඩ් ගර්ල්ස් කොහෙද දන්නේ උන් ඉන්නේ ෂේප් එක. හෙලෝ මැරෙන්න අඩේ තුන් දෙනෙක් මට ගහලා. හරි ආය වාල ස්පෝන් වුණා දින්නොත් හොඳයි බොස් ඇන්ඩ් ගර්ල්ස්. තව ටිකයි තියෙන්නේ 250 ගන්න. හරි සමා වෙන්න ඕන ටිකක් කඩහන මොකද්ද වගේ නම් මට සෙම හැදලා තියෙන හොඳට. සිරා කොයි මේන විස්ලා ඒ රීලෝඩ් දින්න let's go. අලෝ සිරා දින්න මම මේක අනේ මන්ද ගැම්මක් තමයි නේ මිස්ලා අපිට 250යි. හරි MVP ගහදී වෙන කොයිද උඩල්ලා උට කිල් 47යි මට කීයද 34ක් කරන්න බොස් ඇන්ඩ් ගර්ල්ස් කිල් 34 මම දෙවෙනියට MVP ගහවෙ එක්කන. ඕකේ නයිස්. හරි බොස් ඇන්ඩ් ගර්ල්ස් මට කියන්න තියෙන ඔයගොල්ලෝ මෙච්චර නා වීඩියෝ බලපු සෙට් වෙන ගොඩක් ආදරේ. ඉතින් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. වීඩියෝ ගැන හිතන දේවල් කමෙන්ට් කරලා යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ හම්බෙමු. බයි.